විදේශ සබඳතා විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ යටතේ පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනය හරහා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන පෝරමය පිරවීමට අදාළ කරන තොරතුරු මේ වීඩියෝ එකකින් අපි පැහැදිලි කරනවා. මුලින්ම ඔයගොල්ලන් කරන්න ඕනේ ඕනෑම වෙබ් බ්‍රවුසර් එකකින් www.slfea.lk කියන වෙබ් අඩවියට පිවිසීමයි. ඉන් අනතුරුව පෝරමය පිරවීම සඳහා රෙජිස්ටර් now බටන් එක ක්ලික් කරන්න. ඔයාලා ඒ රෙජිස්ටර් now බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මේ වගේ රීඩිරෙක්ට් වෙනවා වෙබ් පේජ් එකකට. මේ වෙබ් පේජ් එකෙන් ඔයාලට අදාළ භාෂාව තෝරගන්න පුළුවන්. ඔයාලට අදාළ භාෂාව තෝරගත්තට පස්සේ මූලික සුදුසුකම් ඇතුළත් වන මේ වගේ වෙබ් පේජ් එකට ඔයාලව රීඩිරෙක්ට් වෙනවා. මේකේ ප්‍රධානම මූලික සුදුසුකම වන්නේ වයස අවුරුදු 23ත් 50ත් අතර ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීමයි. ඊට අමතරව මේකට අදාළ වෙන තවත් සුදුසුකම් රාශියක් පහළට දක්වලා තියෙනවා. අපිට මේකේ පහළට ගිහිල්ලා ඒ සුදුසුකම් මොනවද කියන එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ විස්තර සියල්ල කියවලා අවසන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඉහත සඳහන් කරුණු නිවැරදි බව තහවුරු කරනවායි කියන ටික් එක දීලා ඊළඟ පියවර වෙත යන්න. මේ පේජ් එකට ආවට පස්සේ ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය ඔයාලට මෙතනට එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතන එන්ටර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක එන්ටර් කරාට පස්සේ ඔයාලට අදාළ වෙන OTP අංකය මෙතනින් ජෙනරේට් කරගන්න පුළුවන්. ඔබ ලබා දුන් දුරකථන අංකයට ආපු OTP එක මෙතනට ඇතුළත් කරලා verify OTP බටන් එක ක්ලික් කරන්න. ඔයාලට අදාළ වෙන OTP වෙරිෆිකේෂන් එක කරාට පස්සේ ඔයාලව කෙලින්ම රීඩිරෙක්ට් වෙන්නේ මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට. මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකේ තියෙන විශේෂම කාරණය වන්නේ ඔයාලා කලින් මොන භාෂාව තෝරගෙන මෙතන ආවත් මේ ෆෝම් එකේ තියෙන කරුණු ෆිල් කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයාලා මේ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට ආවට පස්සේ ඔයාලට මුලින්ම දැක ගන්න හම්බ වෙන්නේ මේ පර්සනල් ඉන්ෆර්මේෂන් කියන කොටස. ඒකෙදි ෆිල් කරන්න තියෙන දේවල් වලින් පළවෙනි එක වන්නේ සම්පූර්ණ නම. ඔයාලගේ සම්පූර්ණ නම මෙතන ඇතුළත් කළ යුතුයි. ඊට පස්සේ ඔයාලගේ මුලකුරු සමග නම මෙතන ඇතුළත් කළ යුතුයි. උපන් දිනය මෙතන ඇතුළත් කළ යුතුයි. ඒ උපන් දිනයට අනුව ඒජ් එක ඔටෝමැටිකලි මෙතන ජෙනරේට් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ උපන් ස්ථානය සහ ස්ත්‍රී පුරුෂ භාවය මෙතන ඇතුළත් කළ යුතුයි. මේ ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ ෆෝම් එකේ ඊළඟ කොටස. මේ කොටසින් ඔයාලගේ හඳුනා ගැනීමේ තොරතුරු තමයි මෙතන ඇතුළත් කරන්නේ. ඔයාලා කලින් ඔයාලගේ ID නම්බර් එක මෙතන ඇතුළත් කරාම මේක ඔටෝ ෆිල් වෙනවා. මෙතන තියෙන්නේ පාස්පෝර්ට් ඉන්ෆර්මේෂන්. ඔයාලට පාස්පෝර්ට් එකක් තියෙනවා නම් අදාළ තොරතුරු මෙතනට එන්න කරන්න පුළුවන්. පාස්පෝර්ට් එකක් නැතිනම් ඔයාලට මේක මග හැරලා පහළට යන්න පුළුවන්. ෆෝම් එකේ තවත් පහළට ආවහම ඔයාලට දැක ගන්න පුළුවන් වෙන මේ ඉන්ටර්ෆේස් එක. මෙතනදී ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන දාන්න පුළුවන්. මෙතනදී ඔයාලට අදාළ වෙන දිස්ත්‍රික්කය තෝරන්න පුළුවන්. ඔයාලට අදාළ වෙන දිස්ත්‍රික්කය තේරුවාම මෙතනට අදාළ වෙන ප්‍රොවින්ස් එක ඔටෝ මෙතන ජෙනරේට් වෙනවා. මේ ෆෝම් එකට අදාළ වෙන ඊළඟ කොටස වෙන්නේ contact information කියන කොටස. මේකෙදී ඔයාලා කලින් ඇතුළත් කරපු ඔයාලගේ දුරකථන අංකය ඔටෝ මෙතන ජෙනරේට් වෙනවා. මේ ෆෝන් නම්බර් එක ඉතා වැදගත් වෙනවා. මොකද මින් ඉදිරියට සිදුවන සියලුම සම්බන්ධතා සිද්ධ වෙන මේ නම්බර් එක හරහා ඔයාලට අවශ්‍ය නම් තවත් නම්බර් එකක් ඔයාලට මෙතනින් ඇඩ් කරලා තියන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ විවාහ අවිවාහක භාවය දක්වන කොටස. මේකෙදී ඔයාලා සිංගල් කියලා සිලෙක්ට් කරොත් මේ විදිහට මේක යනවා. ඔයාලා මැරිඩ් නම් මේක සිලෙක්ට් කරන්න ඕනේ. මැරිඩ් නම් ඔයාලට ළමයි කී දෙනෙක් ඉන්නවද කියන එක මෙතන ෆිල් කරන්න ඕනේ. ඔයාලට ළමයි නැත්නම් මෙතන 0යි කියලා ටයිප් කරන්න ඕනේ.
මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා රැකියාව කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රේෂ්ඨ ටික. ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂි කර්මාන්තය. කෘෂි කර්මාන්තයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මේ ඇග්‍රිකල්චර් කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ෆිෂරීස් කියන්නේ ධීවර කර්මාන්තය. ධීවර කර්මාන්තයේ යෙදෙන බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේ ෆිෂරීස් කියන එක යොදා ගන්න පුළුවන්. ඊට අමතර ශේෂ්ත්‍රයක් ඔයාලා තෝරගන්නවා නම් මේ other කියන ඔප්ෂන් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා තෝරගත්ත ශ්‍රේෂ්ඨයට අදාළ වෙන පළපුරුද්ද අවුරුදු ගණන වශයෙන් මෙතන ඔයාලට ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලා ඒ තෝරගත්ත ශ්‍රේෂ්ඨයට අදාළ එක්ස්පීරියන්ස් එකක් නැතිනම් ඔයාලට මෙතන 0 කියලා ටයිප් කරන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලා රට යන අවශ්‍ය කරන මුදල් සොයා ගන්න ආකාරය පිළිබඳව බැංකු ණයක් ලබාගෙන ඔයාලා රට යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ බැංක් ලෝන් කියන එක සිලෙක්ට් කරන්න. ඔයාලා ඉතුරු කරගෙන ඉන්න සල්ලි වලින් රට යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලට මේ සේවිංස් කියන එක දෙන්න පුළුවන්. නැතිනම් වෙනත් මොකක් හරි පියවරකින් ඔයාලා රට යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ other කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ භාෂා ප්‍රවීණත්වය පිළිබඳ තොරතුරු. ඔයාලා සිංහල වලට අමතරව මෙතන තියෙන ලැන්ග්වේජස් එකක් හෝ කීපයක් ඔයාලට පුළුවන් නම් ඔයාලට පුළුවන් මෙතන අදාළ භාෂාවට අදාළ වෙන විදිහට ටික්ස් දෙකක් හෝ තුනක් කීපයක් දාගන්න. නැතිනම් ඔයාලා ප්‍රවීණත්වය දක්වන භාෂා මෙතන නැත්නම් ඔයාලට පුළුවන් other කියන එක සිලෙක්ට් කරන්න. මෙතන තියෙන භාෂා එකක්වත් ඔයාලට බැරි නම් ඔයාලට මේක මගේ අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතනදී ඔයාලට අදාළ වෙන බර කිලෝග්‍රෑම් වලින් දක්වන්න පුළුවන්. ඔයාලට අදාළ වෙන උස සෙන්ටිමීටර වලින් දක්වන්න පුළුවන්. මෙතනදී දක්වන්නේ ඔයාලගේ පවුලේ කෙනෙක් දැනටමත් විදේශගත වෙලා ඉන්නවා නම් එයාලගේ තොරතුරු පිළිබඳව දැනුවත් කරන ස්ථානය. එහෙම ඔයාලගේ පවුලේ කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මෙතන yes කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙමනම් ඒ මොන රටේද කියන එක මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන ඒ රට නැත්නම් ඔයාලට other කියන එක ඔබන්න පුළුවන්. ඔයාලගේ පවුලේ කෙනෙක් එහෙම රට නැත්නම් ඔයාලට මේ no කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මෙහිදී සිදුවන්නේ ඔයාලා මේ ෆෝම් එක හරියට ෆිල් කරාද කියලා තහවුරු කිරීමයි. ඔයාලට ඒ තහවුරු කිරීම සිද්ධ කරන්න පුළුවන් මෙතනින් එක දීලා. ඊට පස්සේ submit application කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලා ඒ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක සාර්ථකව සබ්මිට් කළාට පස්සේ ඔයාලා කලින් ලබා දුන් දුරකථන අංකයට ඒ බව සනාථ කරලා කෙටි පණිවිඩයක් ලැබෙනවා.